ඉතින් මම අද මේ වීඩියෝ එක ගේන්නේ විශේෂයෙන්ම 2026 27 A level කරන අංගල මල්ල වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ ෆිසික්ස් වල MCQ පේපර් එකට ලකුණු 50න් 40කට වඩා ස්කෝර් කරගන්න මම පාවිච්චි කරපු ප්‍රධාන ටිප්ස් 4ක් කියලා දෙන්න. ඉතින් මේ ටිප්ස් 4න් එක ගෝල්ඩන් ටිප් එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියොත් මම ඒක කියනවා ඔයගලන්ට. ඉතින් මේ ටිප් එක ඉතාමත් වැදගත්. එහෙනම් අපි පළවෙනි ටිප් එකෙන් පටන් ගමු. මට ඔයාලට කියන්න තියෙන පළවෙනිම ටිප් එක තමයි ඉස්සෙල්ලාම ඔයාලා මේ ෆිසික්ස් වල තියෙන concept එක තේරුම් ගන්න. ඒක තමයි ප්‍රධානම දේ. ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි ඉතින් ෆිසික්ස් වල concept එක හරියට තේරුම් කරගන්න නැතුව එයාලා කරන්නේ ගණන් ගොඩක් හදනවා, papers ගොඩක් කරනවා. ඉතින් ඒ වුණාට ඔයාලට අලුත් paper එකක් දුන්නාන් පස්සේ ඒක ස්කෝර් කරගන්න අමාරුයි. ඉතින් මමත් මගේ first try එකේදී මමත් කරේ ඔය වගේ ගණන් හදන එක තමයි කරේ. පාස් papers කරා, පන්ති වල papers කරා. ඉතින් ඒව කරාට වැඩක් නැහැ. ඔයාලා හරියට මේ concept එක තේරුම් ගත්තේ නැත්තම්. 2026 A level කරන්න ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක්ට නම් මේ චූටි කාලයක් ඇතුළත ඔයාලට concept ගැන හිතා ඉන්න වෙන්නේ නැහැ. ඒක හොඳට කරගෙන ආපු කෙනෙක්ට ඒක කරන එක අවුලක් නැහැ. එහෙම නැත්තම් ඔයාලට තියෙන දැනට මේ කාලේ papers කරන එකෙන් පුළුවන් තරම් උගල theory cover කරගන්න සහ පන්ති වලින් theory cover කරගන්න ඒවා කරන ගමන් ඔයාලගේ papers කරන වැඩත් ඒ සමගාමීව යන්න කියන එක තමයි කියන්නේ. විශේෂයෙන්ම 2027 A level කරන අයට ඕන තරම් වෙලාව තියෙනවා. අවුරුද්දක් මම හිතන්නේ තියෙනවා. ඉතින් ඒ අවුරුද්ද තුළත ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ නිකන් ඔහේ පන්තියක් නැතුව concept එක තේරුම් කරගන්න physics වල මේ ගණන් වල. ඉතින් එක එක ගණන් රටා තියෙනවා. ඒවා වෙනස් වෙනවා. එහෙම මේ ඔයාලා පන්තියකට ගියාන් පස්සේ හැම වෙලෙම සර් මොනවද උගන්වන්නේ, සර් හෝ මැඩම් උගන්වන දේ තේරුම් ගන්න try කරන්න මේ concept එක. නිකන් ඔහේ සර් බෝඩ් එකේ ලියන ගානක් ලියාගෙන ඉන්න එපා ගෙදර. ඔයාලා හැම වෙලේම මේ මොකක් හරි ගානක් හදනවා නම් මේ ගානේ concept එක තේරුම් ගන්න. මේ ගාන හදන්න කොහොමද අපි හිතන්න ඕනේ කියන. හිතන එක හරියම වැදගත් physics වලදී. ඉතින් physics කියන්නේ නිකන් කටපාඩම් කරන පාඩමක් නෙමෙයි. ඔයාලා දන්නවා ඒක subject එකක් නෙමෙයි. ඉතින් මටත් first try එකේදී මුල් කාලේදී ඒක දී කරන්න බැරි වුණා මේ concept එක තේරුම් ගන්න එක. ඉතින් මාත් ඔහේ ඒ ගණන් හදපු එක තමයි කරේ. ඉතින් ඔයාලට මම කියන්නේ ඔයාලා දැන් මේ වෙනකොට paper class යනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ paper class එකට මොකක් හරි එකට සම්බන්ධ වෙනවානේ. ඒ paper class එකේ ගානක් සාකච්ඡා කරනකොට ඒ සර් හරි මැඩම් හරි ඒ මොකක් හරි ගානක් අරගත්තාම ඒ ගාන හදද්දී ඔයා හිතන්න ඕන විදිය කියලා දෙනවා. අනිවාර්යයෙන්ම හරි physics සර් කෙනෙක් නම් ඒ විදියට කියලා දෙනවා. මෙන්න මේ ගානට මෙහෙමයි හිතන්නේ. නැත්තම් එයා හිතන විදිය එයා කියනවා. ඔන්න ඔය දේ තමයි ඔයාලා නෝට් කරගන්න ඕනේ. නෝට් එකක් විදියට ලියා ගන්න ඕනේ. ඔයාලා අන්න ඒ දේ. ඔයාලා නිකන් ගාන ලියා ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ මෙතනදී. ගාන ලියාගත්තේ නැතත් අන්න අර දේ තමයි ලියා ගන්න ඕනේ. ඔයාලා බලන්න ඕනේ මේ සර් මොකද්ද මේ හිතපු විදිය. මේ ගානට මොකද්ද මේ හිතන්නේ, මොන විදියටද හිතුවේ. අන්න ඔය දේ තමයි ඔයාලා ලියා ගන්න ඕනේ. මම නම් කරේ සම්පූර්ණ මේ ෆිසික්ස් වලට වෙනම මේ MCQ පොයින්ට්ස් වලට අදාළව වෙනම පොතක් මේන්ටේන් කරා. මේ පොතේ හැම වෙලෙම මේ මොකක් හරි ගානක් තිබ්බහම ඒ ගානට අක් ගාලා හදන විදිය සර් කියද්දි මෙන්න මේ විදිය තමයි සර් හිතුවේ. මෙන්න මේ දත්ත ටික තමයි මේ සර් පාවිච්චි කරේ කියන එක මම ටක් ගාලා ලියා ගන්නවා පොලේක මේ පොතක. ඔයාලා හැමෝම පොතක් පාවිච්චි කරන්න මේ මම රෙකමන්ඩ් කරන්නේ පොල කෑලි මේ තියාගන්න එක. මොකද නැති වෙන්න පුළුවන් අනිවාර්යෙන්. මේ ඔය අන්තිම කාලේ වෙනකොට බලන්න හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලා හැම වෙලෙම විෂයන් තුනට පොත් තුනක් මේන්ටේන් කරන්න. මේ වගේ පොයින්ට්ස් ලියාගන්න MCQ වලට. ඉතින් මේක තමයි ප්‍රධානම ටිප් එක. මගේ ලකුණු වැඩි වෙන්න ප්‍රධානම හේතුව MCQ වල මට ෆස්ට් try එකේ MCQ තිබ්බේ 25ක් වගේ හරිය කියලා තිබ්බේ. ඒකත් කනත් ගහලා තමයි 25 හරිය. ඉතින් මට සෙකන්ඩ් try එකේ 40 වඩා ගන්න පුළුවන් වුණේ මෙන්න මේ ටිප්ස් ටික පාවිච්චි කරපු නිසා. ඉතින් පළවෙනි ටිප් එක විදිහට මම මුලින් කිව්වා වගේ concept එක තේරුම් කරගන්න. ෆිසික්ස් වල තියෙන concept විතරයි තියෙන්නේ. concept වල අදාළව theory තියෙනවා. ඒ theory එක තේරුම් අරගන්න. එතකොට ඔයාලට ඕන ගානක් හදන්න පුළුවන්. මොකද දැන් මම දයිවල තියෙනවා මම papers වල අපේ A level paper එකේ theory basis MCQ තමයි එන්නේ. නිකන් ගණන් හදපු කෙනෙක්ට ඒක තේරුම් ගන්න බෑ. theory එක දන්නවා නම් ඕන ගානක් හදන්න පුළුවන් විදිහ තමයි දැන් papers එන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම concept එක තේරුම් කරගන්න 27 A level දිනකට ඕන තරම් කල් තියෙනවා. 26 අයත් පුළුවන් තරම් try කරගන්න. ඉදිරි පාඩම් ටික හරි එහෙම කරගන්න. දැන්ට cover වෙලා නැති ඒවා. ඉතින් අන්න ඒ විදිහට MCQ paper එක කොට දාගන්න ඔන්න පළවෙනි tip එක මම ගෙනල්ලා දෙනවා ඔයාලට. ඉතින් දෙවැනි ටිප් එක තමයි MCQ පේපර් එකේදී ඔයාලට වෙන වැරදි ඔයා හොයා ගන්නවා. ඒ කියන්නේ දැන් MCQ පේපර් එකට ඔයා ලියන්න මේ MCQ පේපර් එක කරන්න ගියාම මොකක් හරි පේපර් ක්ලාස් එකේදී හරි ටර්ම් ටෙස්ට් එකේදී හරි
ඔයාලට අනිවාර්යෙන්ම වැරදි දෙනවා. දැන් ඔයාලට MCQ පේපර් එක කරාට පස්සේ ලකුණු ආවට පස්සේ අයියෝ මම මේක මෙහෙම කරපු නිසානේ මේක ලකුණු වැරදුනේ. මේක නිසානේ මේක වැරදුනේ. මෙන්න මේක නිසානේ මේ MCQ එක වැරදුනේ කියලා අන්න ඒ වගේ එක එක වැරදි එන්න පුළුවන්. ඒ වගේ වැරදි මටත් වෙලා තියෙනවා. ඉතින් මට තිබ්බ එකම අඩුපාඩුවක් තමයි MCQ පේපර් එක ගත්තාම සමහර ගණන් තියෙනවා ඔයාලව නොමග යවන්න හදන ගණන්. කියන්නේ නොමග යවන්න කියන්නේ ඔයාලව ඒ MCQ එකේ අල්ලගෙන තියාගන්න දාන MCQ තියෙනවා. ඉතින් මේ MCQ වල හදන්න ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සුළු කිරීම වගේ ටිකක් වැඩිපුර තියෙන්න පුළුවන්. ඉතින් මේ සුළු කිරීම වගේ ඒවා ඉඳලා හිටලා අපිට අපේ කලබලෙත් එක්ක වරදින්න පුළුවන්. ඉතින් ඒකට අපි මොකද කරන්නේ? ඒ ගාන අපිට හදන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. ඒ අර වැරදිච්ච එක හරි ආයෙත් හොයලා අපි හදනවා. සමහරවිට ඒකට විනාඩි ගොඩ ගාන වෙලාවක් ගිහිල්ලා අන්තිමට අපි දන්න ලේසි MCQ 5ක් 6ක් විතර මිස් වෙන්න පුළුවන් මේක MCQ එක නිසා. ඉතින් ඔයාලා අන්නේ දේ කරගන්න එපා. ඔයාලා හැම වෙලේම දැන් මේ පේපර් ක්ලාස් ගිහිල්ලා ප්‍රැක්ටිස් වෙන එකකින් ඔයාලා කරන්නේ මේ අන්නේ වැරදි හොයාගන්න ඕන ඔයාට වෙන. ඒ වැරදි පුළුවන් නම් ලියලා තියාගන්න. ඔයා කොලේක හරි මොකක් හරි එක ලියලා තියාගන්න. ඒ ලියලා හැබැයි ඒක අනිවාර්යෙන් පේන තැනක තියාගන්න. හැම වෙලේම පේපර් ක්ලාස් එකකට යන්න කලින් පේපර් එක කරන්න කලින් ඒ වැරද්ද බලලා යන්න. මෙන්න මේ වැරදි ටික තමයි මම කරන්නේ හැමදාම MCQ පේපර්. ඉතින් ඒ වැරදි ආයෙත් වෙන්නේ නැති විදියට ඔයාලා ඊළඟ MCQ පේපර් එක කරන්න. ඒක තමයි ඊළඟ දේ. ඉතින් ඒකෙදි මගේ තිබ්බ ප්‍රධාන වැරදි තමයි MCQ එකට වැඩි වෙලාවක් ගන්න එක සහ ඊට පස්සේ MCQ පිළිවෙල කරගෙන යන එක. පළවෙනි ඉඳලා 50 වෙනකම් මම එක දිගට කරගෙන යනවා. නැත්නම් මට ඒක මගේ ඔළුවට අවුල් වගේ. ඒක තිබ්බේ ෆස්ට් සයිජ් එක. ඉතින් මම ඒ කාලේ මට අත්දැකීම් නැහැ. ඉතින් කවුරුත් කියන්නත් මේව නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ නැහැ නේ ගොඩක් අය. ගන්න කියන කෙනෙක්වත් කියන්නේ. එහෙම කට්ටිය තමයි කියන්නේ මේ වගේ දේවල්. ඉතින් ඒ නිසා ඔයාලා ඒම දේවල් තියාගන්නකො. ඔයාලගේ අතින් වෙන වැරදි ඔයාලා ලියාගෙන තියාගන්න. ඒක අනිවාර්ය එකක් නෙමෙයි. මම පාවිච්චි කරපු එකක්. හැබැයි ලකුණු වැඩි වෙන්නේ ඒක මට ගොඩක් බලපෑවා. ඉතින් තව ප්‍රශ්නයක් තමයි ළමයින්ට තියෙන එකක් MCQ පේපර් එකේදී වෙලාව මැනේජ් කරගන්න කියන්නේ. ඉතින් මම මේ දැන් කියන්න යන ටිප් එක තමයි වැදගත්ම. ඉතින් ඔයාලා වෙලාව මැනේජ් කරද්දී අර මම මුලින් දෙවෙනි ටිප් එකේදී කිව්වා වගේ මුලින් ඉඳන් කරන් යන්න ඕනේ නැහැ MCQ පේපර් එක. ඒක ඉතින් දැන් මේ වෙනකොට 26 level ලියන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක දන්නවා. මුලින් ඉඳන් ලියන් යන්න ඕනේ නැහැ. ඔයාලා මුලින්ම තියරි ටයිප් ප්‍රශ්න වලට ඉස්සෙල්ලාම උත්තර ලියන්න. ඒ කියන්නේ MCQ පේපර් එක ගත්තාම අනිවාර්යෙන් තියරි වලින් විතරක් අහපු MCQs තියෙනවා. ඉතින් අන්න ඒ MCQ මුලින්ම කරන්න. ඒවා මුල් පැය ඇතුළත මුල් 34 ටික MCQ ටික කරගන්න පුළුවන් වුණොත් ඔයාලා ගොඩ. මේ MCQ 50න් ගත්තාම තියරි වලින් අහන ඒවා තියෙනවා සහ හිතින් මනෝමයෙන් හදන්න පුළුවන් ගොඩක් ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම. MCQ බර ගන්න තියෙන මනෝමයෙන් තමයි ගන්න. සමහර ළමයින්ට ඉතින් MCQ 50 මනෝමයෙන් ගන්න පුළුවන්. ඉතින් මම එහෙම ළමයි නෙමෙයි. මම කියන්නේ ඇවරේජ් ළමයින්ට. ඇවරේජ් කෙනෙක්ට අනිවාර්යෙන් ඔයාලා එක MCQ එක ඇලිලා ඉන්න එපා. මේකදී අර මම මුලින් කිව්වා වගේ අර ඔයාලට දාන යමක් වගේ තමයි ඒක. ඒ කියන්නේ මොකක් හරි ලොකු සුළු කිරීමක් තියෙන MCQ එකක් තියෙනවා. මේ MCQ එක ඔයාලට මොකක් හරි පියවරක් වැරදුනොත් අර මුළු ගාන ආයි මුලින් හදන්න වෙනවා. ඒ වැරද්ද කරන්න එපා. MCQ එක උඩින් බලාගෙන ටක් ගාලා මුල් පැය භාගය ඇතුළත පුළුවන් නම් පේපර් එකම කියවන්න. පේපර් එක කියවන්නම් වෙන්නේ නැහැ පැය භාගයෙන්. මේ පැය භාගය ඇතුළත පුළුවන් තරම් MCQ කියලා මේ කියවලා මේ සහ ඒවැ උත්තර ගන්න පුළුවන් ඒවා ගන්න. ඒක ඔයාලට පුළුවන් මේ මන්ට කාලය ඉතුරු කරගන්න. තව දෙයක් තමයි ඔයාලා හිතන්න එපා MCQ පේපරේ මුල් MCQ 20 ලේසි, ඉතුරු ඉඳලා 10 ටිකක් අමාරුයි, අන්තිම 20 තමයි අමාරුම. එහෙම හිතන්න එපා. ඒක ඇත්තටම වෙන්නේ නැහැ. සමහරවිට 49 වෙනි 50 වෙනි MCQ එක මාරම ලේසි වෙන්න පුළුවන්. මනෝමයෙන් උත්තරේ ගන්න පුළුවන් වෙන්න පුළුවන්. යන්නේ ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා. මුලින් ඉඳන් පිළිවෙලට කරන් ගියා කියලා ලේසි වෙන්නේ නැහැ. මැදදී අමාරු ඒවා තියෙන්න පුළුවන්. සමහරවිට මුල් 34 මේ අන්තිම 20 වල අමාරු එකක් තියෙන්න පුළුවන්. ඒ ඔයාලව වටන්න කරන වැඩ. ඒ ඔයාලා හිතනවා මුල් 20 තියෙන්නේ මේ ලේසි පේවා. ඒ ලේසි එකක්වත් මට වෙන්නේ දැන් අනිත් ඒවා කොච්චර අමාරු වෙයිද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. අන්න ඒ හිතන එක වළක්ව ගන්න. ඔයාලා එච්චර හිතන්න එපා. ඔයාලා පුළුවන් ඒවා කරගෙන යන්න. සාමාන්‍යයෙන් ඔයාලට විනාඩි දෙකක් වගේ නේ MCQ එකට හම්බෙන්නේ. මේ විනාඩි දෙකට අමතරව වැඩි වෙලා ගන්න එපා MCQ එකට. MCQ පේපරේ මුළු ඔක්කොම MCQ කරන්න ඕනේ නම් ඔයාලට. ඉතින් දෙවෙනි ටිප් එක විදිහට කාලය මැනේජ් කරගන්න. අන්න ඒ විදිහට MCQ එකෙන් එකට ඔයාලා කියවගෙන යන්න. මනෝමයෙන් ගන්න පුළුවන් උත්තර මනෝමයෙන් ගන්න. මුල් පැය ඇතුළත සාමාන්‍ය MCQ 30ක් විතර ඉවර කරගන්න try කරන්න. ඒකට ඔයාලට ඉතුරු 20ට පැයෙන් කොහොම හරි ගේමක් ගන්න පුළුවන්. අනික මම දැකලා තියෙන දෙයක් තමයි අපේ පේපරේ වුණත් මීටරයකට ටක් ගාලා කරන්න පුළුවන්. MCQ පේපරේ සාමාන්‍ය සමාගම ඉන්න පැයෙන් එකක් අඩු ගාලකින් කරන අයත් ඉන්නවා. ඉතින් මම මීටරයක් නෙමෙයි කියලා මුලින්ම කිව්වනේ.
ඇවරේජ් කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ පේපරේ මේ පැය දෙක කාලය අඩුම ගානේ පැය එකමාරක්වත් යන විදිහට තමයි පේපරේ MCQ පේපරේ හදන්නේ. ඉතින් MCQ පේපරේ පැය දෙකම යන විදිහට තමයි මේගොල්ලෝ අපිට දෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා හිතලා කල්පනාවෙන් MCQ වලට උත්තර ටික ගන්න. අන්තිම සහ මගේ තියෙන ලොකුම ටිප් එක, ඒ කියන්නේ ගෝල්ඩන් ටිප් එක, ඒ කියන්නේ මගේ ලකුණු MCQ මාර විදියට වැඩි වෙච්ච සහ MCQ වලින්ම අනිත් ඒවත් මේ රචනා ප්‍රශ්න පවා ගොඩ දාන්න පුළුවන් වෙච්ච ලොකුම දෙයක් තමයි මේ විවරණ ලියන එක. ඉතින් ඔයාලා මේ MCQ පේපර් එකක් ගත්තාම දැන් ඔයාලට ගොඩක් වෙලාට හම්බ වෙන පාස් පේපර්ස් නේ. ඉතින් පාස් පේපර් එකක් ගත්තාම ඒවේ විවරණ ලියන එක තමයි ලොකුම දේ ඔයාලට කරන්න පුළුවන්. සමහරවිට ඔයාලා පේපර් ක්ලාස් එක නොයා වුණත් මේ වැඩෙන් MCQ ඔයාලට ගොඩ දාගන්න පුළුවන්. සමහර අය ඉන්නවා ඕන තරම් විවරණ විතරක් ලියලා. ඒ කියන්නේ නිකන් පාස් පේපර්ස් වල විවරණ ලියලා මේ ඔක්කොම කරලා. හැබැයි මෙහෙමයි. MCQ විවරණ ලියනවා කියන්නේ ඔයා මොකක් හරි විවරණ පොතක් බලාගෙන ඒ කොහේ මේ උත්තරේත් එක්ක ලියන එක නෙමෙයි. ඒක නෙමෙයි විවරණය කියන්නේ. දැන් මම පාවිච්චි කරේ ඔයාලා දන්නවා ආයෙත් නිකන් ෆිසික්ස් අත්පොත වගේ තියෙන රෝහන් සර්ගේ විවරණ පොත් ටික. ඉතින් මේ පොත් ටික පුළුවන් නම් ඔයාලා ෆිසිකලි ගන්න. 27 ඒලවල කෙනෙක්ට නම් අනිවාර්යෙන් ගන්න එක හොඳයි. 26 කෙනෙක්ට දැන් අරගන්න ගත්තා කියලා ලොකු වාසියක් වෙන්නේ නැහැ. මට නැත්තේත් නැහැ. අනිවාර්යෙන් මේ ෆිසික්ස් විවරණ පොතක් අරගන්න. මේ රෝහන් සර්ගේ පොත මම ගොඩක් රෙකමන්ඩ් කරනවා. මොකද ඒකේ එක කරුණකට අමතරව කරුණු ගොඩක් මතක් කරන තැන් තියෙනවා සමහරලාට. ඉතින් මේ MCQ විවරණය කරන එක ගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඒකටත් වෙනම පොතක් තියාගන්න. අර මම පොයින්ට්ස් ලියන පොත වෙනම තියාගන්න, විවරණ ලියන්න වෙනම පොතක් තියාගන්න. පොත් වැඩි වුණා කියලා ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ෆිසික්ස් MCQ පේපරේ කොට දාන්න පුළුවන් වෙනවා මිසක්. ඉතින් ඔයාලට එකපාරේ ඒවල කොට දාන්න පුළුවන් අවුරුදු ගණන් මේවා වෙන්නේ නැතුව ඉතින් ඒ වැරදි කරන්න එපා. ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ MCQ පේපර් එකක් ගත්තාම රෝසර්ගේ විවරණ පොතක් හරි අරගත්තාම එයාගේ හරි කියනගේ කියලා සර් කෙනෙක් ඉන්න එයාගේ විවරණ පොතත් හොඳයි. ඊට අමතරව ඔයාලට පුළුවන් කරන්න අර ක්ලාසිෆයිඩ් MCQ කියනවානේ. කියන්නේ මේ පේසුරු පොත් වගේ. දැන් පේසුරු පොත්වල තියෙන ඒවා 2027 ඒලවල කරන්නට පුළුවන්. හොඳට කරන්න පුළුවන්. මොකක් හරි පාඩමක් ඔයාලට කරලා තියෙන දැන් සාමාන්‍ය යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංග වගේ දැන් මේ වෙනකොට කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ පාඩම් වලින් බලන්න try කරලා තනියෙන් කරන්න. උත්තර බලන්නේ තනියෙන් කරනවා. ඊට පස්සේ ඔයාලා බලන්න ඕනේ මේ MCQ එකේ උත්තර පත්‍රය දිනන උත්තරේ අන්න ඒ උත්තරේ කොහොමද ආවේ කියන එක. ආයෙත් හිතන්න. දැන් දන්න වාගේ උත්තරේ වැරදි නම් ආයෙසරයක් try කරන්න. ඔයා 27 ඒලවල කරන කෙනෙක්ට ඕන තරම් වෙලා දෙන්න. 26 කෙනෙක්ට නම් එච්චර වෙලාවක් නැහැ. ඒ හින්දා 26 කෙනෙක් පුළුවන් තරම් මේ විවරණ බලලා ඒක තේරුම් ගන්න බලන්නේ concept එක. අර මුලින් කිව්වා වගේම concept තමයි වැදගත්ම. ඉතින් මේ විවරණ පොත්වල තියෙන concept එකයි තේරුම් ගන්න ඕනේ. නිකන් විවරණය ලියලා වැඩක් නැහැ. තව දෙයක් තමයි ඔයාලා මේ මොකක් හරි විවරණ පොතක තියෙන විවරණේ කියෙව්වා කියලා කවදාවත් ඔයාගේ ඔළුවට ඒ concept එක යන්නේ නැහැ. ඔයා ඉස්සෙල්ලා මේ විවරණේ කියවලා ආයෙත් ඔයා මතකෙන් ලියන්න පුළුවන් ද බලන්න MCQ එක කියවන ගමන්. MCQ එකේ විවරණේ ලියලා බලන්න මතකෙන් ලියන්න පුළුවන්ද කියන එක. අන්න ඕක තමයි වැදගත්ම දේ. ගොඩක් අය ඒක කරන්නේ MCQ විවරණ කියවුවා කියනවා බැලුවා කියනවා. ඉතින් එහෙම වැඩක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් තනියෙන් ලියන්න ඕන විවරණයක් අර විවරණෙත් බලන්න. ඉතින් එතකොට ඒකෙදි ඔයාලට තව තියරි කරුණු මොනවා හරි මතක් වෙනවා නම් ඒවත් ලියන්න. ඒ ලිව්වා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මේ ඒවල කොට දාගන්න මම පාවිච්චි මම නම් හැම වෙලෙම ලියන එක තමයි කරේ. හැම ප්‍රශ්නෙටම විවරණයක්. මම බයෝ කරපු කෙනෙක් විදිහට බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් හැම දෙයකම මම විවරණ ලිව්වා. පොත් මිටි ගණන් විවරණ ලිව්වා. ඉතින් ඒවා කිසිම විදිහකට පාඩු වෙන්නේ නැහැ. ඔයාලට එකකින් MCQ වල ලකුණු වැඩි වෙනවා මිසක්. ඉතින් 2027 වගේ A-level ලියන කට්ටිය ෆිසික්ස් වලට මේ කාලේ තමයි ඔයාලට හම්බෙන වටිනාම කාලය. මේ කාලේ ඔයාලට වැඩ වැඩි නෑ, වැඩ අඩුයි ටිකක්. ඒ කියන්නේ පාඩම් 2-3යි කරලා තියෙන්නේ. ප්‍රැක්ටිකල් පොඩ්ඩයි කරලා තියෙන්නේ. ඉතින් අන්නේ ඒ කාලේ හැම විෂයන් 3ෙම ගත්තාම චුට්ටයි කරලා තියෙන්නේ. ඉතින් මේ කාලේ තමයි ඔයාලට හම්බෙන වටිනාම කාලය. මේ කාලේ නාස්ති කරගන්න එපා. 26ට තව මාස කිහිපයක් නිසා මාස 4-5ක් වගේ තියෙන්නේ. ඉතින් යාළුවා මේ කාලේ පේපර්ස් කරන්න ඕනේ, ටර්ම් ටෙස්ට් පේපර්ස් කරන්න ඕනේ. විශේෂයෙන්ම අර මම මගේ පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේ මම මුලින්ම අර A-level වලට මාස් 5ක් තියලා කරපු දේවල් විදියට ගත්තේ. අන්න ඒ වීඩියෝ එකේ වගේ ටර්ම් ටෙස්ට් පේපර්ස්, පාස් පේපර්ස් හැමදේම කරන්න. ෆිසික්ස් වලට නම් පුළුවන් තරම් පේපර්ස් ගන්න 2000 විතර වෙනකන් කරන්න පුළුවන්. ඔයාලට කිසි අවුලක් නැතුව සිලබස් වෙනස් නැහැ, එහෙම කේස් නැහැ. තියරි කවර් කරගන්න. මොකද දැන් A-level පේපරේ තියරි බේසිස් යන්නේ ගොඩක් ගණන් වලට වඩා දැන් අපි බැලුවා 2010න් පල්ලෙහා වගේ MCQ එහෙම නිකන් හදනවා. ඒ කියන්නේ අපේ ප්‍රැක්ටිස් එකට ගණන් හදාගෙන යන්න පුළුවන්. ඒකට දැන් ඉන්න පේපර්ස් වල තියරි ඩිපුර තියෙනවා. තියරි දන්න කෙනාට ඔක්කොම වගේ හදන්න පුළුවන්.
එහෙම බැරි කෙනෙක්ට ඒක කරගන්න බෑ. තව දැන් ඔයාලා දන්නවා පදාර්ථ විකිරණ වගේ පාඩම් වලින් MCQ වෙනවා. අර වගන්ති ප්‍රශ්න වගේ MCQ වෙනවා. ඉතින් ඒ වගේ ඒවා ලකුණු වරද්ද ගන්න එක අපරාධයි. දැන් මම අන්තිමට සෙකන්ඩ් ස්ටේජ් එකේ දීවිදිත් මගේ ඒ වගේ MCQ තමයි වැරදිලා තිබ්බේ දෙක තුනක්. ඉතින් ඒක මට ලොකු දුකක්. ඒ කියන්නේ දුකක් කියන්නේ ඉතින් අපරාධය. ඒ කියන්නේ මහන්සි වෙච්ච තරමට ඒ වගේ MCQ එකක් වරදිද්දි හරි පාඩුවක්. ඉතින් ඔයාලා ඒ පාඩුව කරගන්න එපා. ඒ තියරිත් උඹල කවර් කරගන්න. හැබැයි ඒවා අන්තිමට තියාගන්න. මුලින්ම සබ්ජෙක්ට් එකේ කන්සෙප්ට් ටික තේරුම් කරගන්න. තියරි හොඳට ඔළුවට දාගන්න. තියරි තමයි මේකෙදි වැදගත් වෙන්නේ. තියරි එක ඔයාලට පුළුවන් නම් කිසි අවුලක් නැහැ. නිකන් ඔහේ MCQ හැදුවා කියලා ඔයාලට කවදාවත් ලකුණු වැඩි වෙන්නේ නැහැ. හරි එහෙනම් ඉතින් ওই ටික තමයි මට කියන්න තිබ්බ ටිප්ස් 4. ඉතින් මේ ටිප්ස් 4 උඹලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් තවත් මේ විෂයන් තුනට සම්බන්ධව වීඩියෝ ටිකක් ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඒකට සබ් එකක් දීලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලන්ට වටින වීඩියෝ ටිකක් ඉස්සරහටත් ගේනවා මම බලාපොරොත්තු වෙනවා.